හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මම මේ අද ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඉතින් මේ රෑ 12ට විතර ඇති. එතකොට අපේ පොඩි තුන්දෙනාට බඩගිනි කියලා කිව්වා. ඉතින් මම බලනකොට ඉතින් පාන් ගෙඩියක් තිබ්බා. ඉතින් මම කරේ ඉතින් මේක පෙතිපාන් වගේ නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මෙහෙම දුන්නොත් කන්න නැති වෙයි කියලා මම ඉතින් බටර් ටිකක් ඉස්සලම් පෙති කපාගෙන ඊට පස්සේ දෙපැත්තටම බටර් ටිකක් ගාගෙන ඔන්න ඔය විදියට ඉතින් පාන් පෙති ටික පුච්ච ගත්තා. ඉතින් එහෙම පුච්ච ගත්තම හරිම රසයි. ඔහොම ටෝස් කරාම හරිම රසයි. ඉතින් ටෝස්ටරයක් තියෙනවා ඉතින්. නමුත් මෙහෙම ලිපේ මේව කරන එක හොඳයි කියලා හිතුන නිසා ඉතින් මම මේ විදියට හරි ගස්ස ගත්තා. ඉතින් බලන්නකෝ පොඩි ළමයි ඉන්න ගෙවල් වල මොනවා හරි දෙයක් තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ට බඩගිනි ආවම ඉතින් ලොකු අය වගේ නෙමෙයිනේ. ඉතින් අම්මා බඩගිනි කිව්වම අපි ඉතින් රෑද පාන්දරද එහෙම බලන්නේ නැහනේ. අපි ඉතින් ඒගොල්ලන්ට හදලා දෙන්න ඕනේ. ඒකනේ ඉතින් අම්මා කියන්නේ නේද? ඉතින් මම ওই විදියට පාන් ටික ඉතින් පුච්ච ගත්තා. එතකොට ලොකු පුතාට නම් බටර් ගාලා ওই විදියට විතරක් පුච්චලා දෙන්න අම්මේ කියලා කිව්වා. ඉතින් මම මටයි එතකොට අපේ අනිත් පොඩි දෙන්නටයි ওই විදියට ක්‍රීම් චීස් එක ගාගත්තා. ඉතින් ලොකු පුතාට අර විදියට ටෝස් කරපු එක විතරක් දුන්නා. මොකද එයාට එපා කිව්ව නිසා. ඉතින් ওই විදියට මම චීස් ටික ගාගෙන ඊට පස්සේ ලස්සනට ඉතින් ට්‍රේ එකට තියාගෙන ඉතින් හරි ගස්ස ගත්තා. ඊට පස්සේ ඔය බලන්නකො ඉතින් ලස්සන කැන්ඩල් එකක් පත්තු කරලා එතකොට පාන් ටිකත් ඔය විදියට ලස්සනට තියාගෙන එතකොට ලොකු පුතා තේ 3ක් හැදුවා. පොඩි එක්කෙනාට නම් තේ එපා කිව්වා. ඉතින් අර බටර් ගාපු එක පුතාට තිබ්බා ලොකුට. මටයි පොඩි දෙන්නටයි චීස් ගාපු පාන් ටික තිබ්බා. ඉතින් ලස්සන කැන්ඩල් එකකුත් පත්තු කරා. ඕගොල්ලෝ දන්නවද මේ කැන්ඩල් එක මගේ ලොකු පුතා තමයි හැදුවේ. හැදුවේ කියන්නේ ඔය ඉතුරු වෙනවනේ ඉටිපන්දම්. ඉතින් ඒ ඉටිපන්දම් උණු කරලා ඔය පුතා ඔය තිර තියන්නේ අපි පහන් තිරයක් දාලා තමයි ඔය කැන්ඩල් එක හැදුවේ. ඒක තමයි ඔය දැල්ල උච්චර ලොකුවට තියෙන්නේ. ඉතින් බලන්නකො ඉතින් ඒකත් එයා ලස්සනට හදලා මට දුන්නා. ඉතින් මම ওই විදියට ඒකත් තියාගත්තා. ඊට පස්සේ ඉතින් එයා කිව්වා අම්මා අපි ලයිට් එක නිමලා වීඩියෝ එක කරමු කියලා. ඉතින් ඔය තියෙන්නේ කැන්ඩල් එක පත්තු කරලා අපි පුංචි සාදයක් වගේ. ඉතින් සාදයක් නෙමෙයි. ඉතින් පොඩි අයටත් මේක ඉතින් අර මාරම ආස දෙයක් නේ. ඉතින් ඒගොල්ලන්ට ඉතින් හරි ආසාවෙන් අර සුරංගනා ලෝකයකට ගියා වගේ මේ රෑ 12:00ට විතර ඔය ඉතින් ඔය පාන් ටික රස වින්දා තේකත් බීලා. ඉතින් ඔය බලන්නකො ඉතින් හරියටම රෑ 12:00යි. පේනවනේ වෙලාව. ඉතින් අපි ඒගොල්ලොන්ට පුංචි කාලේ සොඳුරු මතකවල් දෙන්න ඕනේ මොන දෙයකින් හරි. ඉතින් මම ගිහින් එන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.